ජීවිතේ සමහර ප්‍රශ්න තියෙනවා මනුෂ්‍යයන්ට ඇත්ත වශයෙන්ම පිළිතුරක් හොයාගන්න අමාරු. ඒ වගේ හැම කෙනෙක්ටම මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි තමුන් ගාව තියෙන වර්ධකාරී හැඟීමට පිළිතුරක්. වැරදි පව් කියන දේවල් අපේ ජීවිතේ අපි හැම කෙනෙක්ටම සිද්ධ වෙන දේවල්. ඒ වැරදි දේවල් වලින් ඒ පාපිෂ්ට දේවල් වලින් අපිට නිදහස් කමක් ඕනේ. කෙනෙකුට අපි වැරද්දක් කරපුවාම ඒ වැරද්දට අපි සමාව ගත්තාම අපේ හදවතට දැනෙන නිදහස අපිට කියලා නිම කරන්න බෑ. නමුත් සමහර වැරදි තියෙනවා අපේ ජීවිතේ අපිම වරද්දගත්ත දේවල්. මර වෙලාවට අපිට තේරෙනවා මේකට සමාව අරන් වැඩක් නැහැ කියලා. නමුත් දන්නවද පළවෙනි යොහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපිට මෙන්න මෙහෙම කතා කරනවා. මාගේ ප්‍රිය දරුවනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන මැදිහත් කාරයෙක් පියාණන් වහන්සේ වෙත අපට සිටිනසේක. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ වචනය නිරන්තරයෙන් ඔබව සහ මාව පාපයෙන් ආරක්ෂා කරන්න, පාපයෙන් දුරස් කරන්න අපේ පොළඹවනු ලබනවා. නමුත් වරදිනවා කියන එක හැම මනුෂ්‍යයෙක්ටම වෙන්න පුළුවන් දෙයක්. ජීවිතේ කවදක හෝ කොතනකදී හෝ අපේ ජීවිතේ අපි ඕන කෙනෙක්ට වරදින්න පුළුවන්. නමුත් වැරදුණු විට දන්නවද ඔබට දුවගෙන එන්න දෙවි කෙනෙක් ඉන්නවා. ජීවිතේ වැරදුනහම, ඉදිරිය පේන්නේ නැති වුනහම සමාව ගන්න කාගෙන්ද කියලා හිතාගන්න බැරි අවස්ථාවලදී යේසුස් වහන්සේ ඔබට සමාව දෙන පිණිස, ඒ සමාව කරනකොටගෙන ඔබව නිදහස් කරන පිණිස, නැවතත් ඔබව ප්‍රකෘති තත්වයට පත් කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ මැදිහත් කාරයෙක්ව සිටිනවා. දන්නවද අපේ පාපය නිසා දෙවියන් වහන්සේත් එක්ක අපිට තියෙන බැඳීම නැති වෙනවා. සමහර වෙලාවට කෙනෙක්ගේ ජීවිතේ පෙර තිබුණා වූ කෙනෙක් කියන්න පුළුවන් අනේ මම දෙවියන් වහන්සේත් එක්ක ඉස්සර හොඳට හිටියා. නමුත් මට ඉස්සර වගේ දෙවියන් වහන්සේව දැනෙන්නේ නැහැ. මට ඉස්සර වගේ දෙවියන් වහන්සේත් එක්ක යන්න තේරෙන්නේ නැහැ. දන්නවද මේ දවසේදී දෙවියන් වහන්සේ ඔබට කතා කරලා කියනවා ඔබට මැදිහත් කාරයෙක්. ඒ තමයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. අද දවසේදී ඔබගේ පාපය ගැන ඔබ පසුතැවිලි වෙලා යේසුස් වහන්සේට ඔබගේ පාපය ගැන කියන්න. යේසුස් වහන්සේ ඔබට සමාව දෙන්න යනවා. ඔබ නිදහස් වෙන්න යනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබට ජේසුස් පිහිටයි.